පේනවනේ. මේකේ තියෙන බටන් එකක් ඕන් කරන්න විතරයි. යකෝ දවසකට නිකන් ඉද්දි බන් ඩොලර් එකක් එනවා. නිකන් ඉද්දි ඔයලට මේක තේරෙන්නේ නැහැ. මේක කිව්වා අයියා මාසෙන් ඩිපෙන්ඩර් එකක් කරන්. පාරාව මේ පිරමීඩයක් නෙමෙයි බං. ඔය එක පිරමීඩ සීන් නෙමෙයි බං මේ. මොනවද බං අරුන් අර කතා කරන්නේ? තානියම ගිහිල්ලා පැත්තකට වෙලා. ඕකයි ඊයේ බං මට අර බිස්නස් එකක් ගැන කිව්වා. තානි පිරමීඩයක් බං. අඩෝ එහෙමද බං? මේ ඕක මටක් කිව්වා. ඕක මටක් කිව්වා. අර කවුද අයියා කෙනෙක් කිව්වලු. ඌ මාසෙන් ඩිපෙන්ඩර් එකක් ගත්තලු. මේකව අඳ ගන්න හදන්නේ මූ. ඔයලා එක්කෙනෙක්ටවත් මේක තේරෙන්නේ නැහැ. අනේ නිකන් පළපාරාව. මේ පාරාව නෙමෙයි බා. මේක පිරමීඩයක් නෙමෙයි. මේක පිරමීඩයක් නෙමෙයි. මේක බලහංගෝ මේක රවුම් බා. රවුම්? ඒ රිස්ක් එකක් ගන්න ඕනේ බං ජීවිතේ ගොඩ යන්න නම්. මෙන්න පාරාවෙන් මට මොටිවේෂන් එකක් දෙනවා. ඕක පාරාව නෙමෙයි ඕක තාරාවේ. මේක පිරමීඩයක් වගේ නෙමෙයි බං. බලහංගෝ උඹ තව දෙන්නෙක්ට කියනවා. ඒ දෙන්න තව දෙන්නෙක්ට කියනවා. ඒ දෙන්න මේම බං. ඒක ජාලයක්. ජාලයක්. මේකට කියන්නේ බං ජාල බිස්නස්. ජාල බිස්නස්. ඒක තමයි යකෝ. ඕක හැඩේ බලහංගෝ පිරමීඩයක් වගේ. ඕක පිරමීඩයක්. බූරුවා. උඹ ඉතින් අහුවෙලා ඉන්නේ. හරි. පිරමීඩයක්ම කියමුකෝ. ඒත් බං සල්ලි එනවා නම් ඉතින් මොකද්ද? උඹලා ඉතින් පාරාව. යකෝ සල්ලි එනවා නම් ඉතින් පිරමීඩයක් උනම් මොකද කියහන්කෝ? මක්කයි මේක නොකර හිටියනම් නිකන් සල්ලි එනවෑ. උඹ මේ ස්විච් එක ඔෆ් කරාට උට මොනවද බං ලැබෙන්නේ? අනේ මේ නිකන් පල යන්න බොරු කියන්න නැතුව. එනවා මෙතන ජීවිතේ සක්සස් කරගන්න හැටි කියලා දෙන්න. උඹලට ඉතින් තේරෙන්නේ නැහැ. අඩෝ බං මේ මෙච්චර කියලා බං ඕවට අහුවෙන්නේ ගොන්නුම තමයි බං. මුට කොච්චර කිව්වත් බං මුට මේක තේරෙන්නෙම නෑනේ. ඔව් ඕගගේ හොම්බ බිමැල්ල කෙල වෙනකන් ඕකට තේරෙන්නේ නෑ. අඩේ මේ අරු තඩි පාරාවෙත් බං. ඕක අපිටත් ඔය ටිකම කිව්වා. මේ අද තාප්පෙන් බැලලා තමයි ඉස්කෝලේට යන්න වෙන්නේ. කොහෙද ඉතින් මුට? හරි. කෝබන් මොකක් වෙලාද බං උඹලා දෙන්නට? මේ ඔයයිලා මොනවයි කියන්නේ? මොකුත් නෙමෙයි යකෝ. මේ තාප්පෙන් පනිමු බං. පිනා ඉන්නවත් දන්නේ. පිනාට අහුනොත් නම් බං අදත් තනකොළ ගලවන්න වෙනවා. මේ ඔයයිලා අනේ බං කියවන්න නැතුව පයිමු. මේ එකේ බලා පිනා ඉන්නවත් දන්නේ. ඩෝ නෑ බං පයිමු. වාසනාව. දැන් ඉතින් පන්තියට පැනගන්න එපේ. සදුන්ලතා මිස් ඇවිල්ලත් ඇති බං. මට බඩගිනි. මාටත් එහෙනම් කැන්ටිමට යමු. උඹලා කොහෙද බං ඔය යන්නේ? බඩගිනි. උඹලා පන්තියට ඵලයන්. මායිමුයි ගිහලා කාලා එන්න. උඹලට රැක්ද? ඔව් යකෝ. ආයෙ පරක්කු වෙලා. අපි ඒක ගැන බලාගන්න. උඹලා පළකෝ. මෙන්න මේ වරෙන් පාරාවෝ. අඩෝ ඒක පිරමීඩයක් නෙමෙයි බං. අනේ ඕගුන්ට මොකක් හරි කරගන්න ගියාම් බං. අපි යමු පන්තියට. හැබැයි බං අපි යමුද කැන්ටින් පැත්තට? ඔන්න ඒ යමන් බං. මේ පිනා එනවද කියලා බලහන්. නැත්තම් ඔක වේ වල ඔබයි කටේ. මන්නම් ඔය ගොම් පිනාට බය නැහැ. දැන් මට මොනවයි කරන්න කියන්නේ? මොනවද බං ගන්නෙ? මන්නම් බං පරාටයක් කපලා කනවා බං පරිප්පුත් එක්ක. මට දැන් මොකයි කරන්න කියන්නේ? දැන් ওই පන්තියට යන්න ඕනිද බං? පීරියඩ් එකෙන් භාගයක්ම අපි කෑවනේ.
සඳුන්ලතා මිස්ට දැන් මොකක්ද බං අපි කියන්නේ? දැන් නාමලේඛනයේම ලකුණු කරලා ඇතිනේ. නාමලේඛනේ මක්කේ ඉතින් සීනි බෝල කුරුල්ලෙක් තව කෑවේකි. තව උඩු වඩයක් කන්න ඕනි බං. හිල් වඩ. Oh no. අම්පිනා නෙමේ ගොබ්බයෝ බලපං. අර පිනා එනවා බං. මේ ඌ කෙලි හෙල්ලෙන්න එපා. ඔඩේ පිනා බං දුවපිය. පිනා කොමු ඒ අපිත් දුවමු බං. මේ මේසයටවත් හැංගෙන්න බැයිද බං? උඹ හැංගියම්. අරුන් පිස්සු වගේ දිව්වට දිව්ව මාට්ටු. මේ මේසේ අස්සෙව රිංගන්න ඕනි. මුංකෝ කෝටෝන් මොකෝ මං ගෑවේ මගේ සල්ලි වලින්. පිනාට වැඩක් නෑනේ. ගොම්පිනා පන්ති අතු කාලක් නෑනේ. ටීචර් අද මැකාට අතු ගන්න තිබ්බා. මම අතු ගෑවා. උදේ පුතා කුණු ටික ටීචර් මැකාට තිබ්බා. අනේ ඒ බලන්නකෝ ඒ යාළුකම. එතකොට මැකාලෙන්ද මේ කුණු ටික අදින්නේ මමද? කෝ පිටිපස්සේ බේරේ උන් ටික නැද්ද? ඒ ගොබ්බේ ටික නෑ ටීචර්. ඒබම් පන්තිය පැත්තෙන් කිසිම සද්දයක් නෑ. මං හිතන්නේ තාම ඇවිල්ලා නෑ බං සඳුන්ලතා මිස්. ඔව් බං සඳුන්ලතා මිස් එනවද බං උදේ පාන්දර. ඇවිල්ලා නම් ඉතින් හිග වෙනවා. ඒ බං මේ මැකාකෝ. අඩෝ බං ඌ මේසයට රිංගුවද කොයිද? දුවන්න කම්මැලි ගමනේ. පිස්සුද බං? යකෝ පිනාට සෙට් වුණා. ඔය සඳුන්ලතා මිස් එන මෝඩයි බං. වකරි බොරුවක් කියමු. මං හිතන්නේ නෑ බං තාම ඇවිල්ලා නැතුව ඇති. ඔය සඳුන්ලතා මිස්ගේ කටහඬ බං එන ගොරෝසුයි. ඔය ගාන්ටාරයක් වගේ බං. හිටියනම් බං හොඳට ඇහෙනවා මෙහෙට. මේක වුණාද මන්දා? ටීචර් සද පොද එන්න වැදුනා. නෑ ටීචර්. එනවා මෙතන. ගුරුවරයාට කතා කරන්න දන්නේ නෑ. උන් හැදෙන හැටි අන්තිමයි. අපි හොඳ වැඩි. මුන් ටික මේ ඩිංගට පැනගත්තානේ. ප්‍රින්සිපල් සර්. සර්යි කැන්ටිමේ පීරියඩ් එකක් නැද්ද? නෑ සර්. මෙතන හිටපු එවුන් ටික දිව්වේ පැත්ත දැක්කද? ඕකුන් ටිකද? ඕකුන් අද හම්බුණා. මං ඕකුන්ව මුන් ඇට කරනවා. ඕකුන්ගේ ඇට තලනවා. මාත් ආවේ ඕකුන්ව අල්ලගන්න තමයි සර්. පීරියඩ් කට් කරන කාලකන්ණි ඕකුන් තමයි සර් මේ ඉස්කෝලේ නම කන්නේ. ඔය එකෙක්ගේ කොණ්ඩේ බොකුටුයි. මං ඕකව බලාගන්නම්. මේ විනය. මං කියන්නේ කොහොමද සර් අපි ඉස්කෝලේ විනය තියාගන්නේ මුන් එක්ක? ඒක තමයි ඔවුන්ගේ විනය. මේ හැමදේම අන්තිමයි. ඔය සෙට් එක මම දන්නවා. ඕකුන් ටිකව මං අල්ලගන්නම්කෝ. ඕකෙන් එකෙක් ඉන්නවරොත් තැබිලි පාට කොණ්ඩයක් තියෙන එක. කහපාදන මන්දා
ඕක තමයි මේ ඔක්කොට මුල. මට පේන්න බෑ ඔය ගස් නරියව. ඔව් සර්. ඕකගේ කොණ්ඩේ තබද කොහෙද? මං ඕකගේ විනේ හදලා ගන්නාංකෝ කොණ්ඩෙක් කපලා. ඇයි ගේට්ටුවෙන් එනකොට සර්ට අල්ලගන්න බැරි වුණාද? නෑනේ සර්. මුන් නෑනේ. මං හැමදාම බලනවා මුන් එන්නේ ගේට්ටුවෙන් නෑ. මුන්ව අල්ලගන්න මං කොච්චරනම් බලාගෙන ඉන්නවද? මුන් ගෝමේනවද මන්ද සර්? මට දැන් තේරුණා මුන් ගෝමද එන්නේ කියලා. ආචි! මීයකෝ? අනේ රත්තරන් සර්, මා හිතාමතා වැඩක් කර නැත. මා මේ හුදෙක් කරේ මේ මේසයට තියෙන කුණු ඉවත් කිරීම පමණයි සර්. පිය තොට දෙනකම් මූයකෝ බෝතනද හැංගිලා හිටියේ? තොට අද දෙන්නංගෝ. බේ අනිත් එවුන් ටිකෝ. අනේ සර්, අනේ සර්, අනේ සර්. සොදුන්ලතා මිස් ගොඩක් දරුණුයි. ඔක්කොම අතරි එයි බං උබාඩන්නේ හිච්චටන ගැව්වේ. හිච්චට ගැව්වාම උබාඩන්නේ. මුට ගානවද කළා මට චූපරත් ඇදුනා. ටීචර්ට කිසි තප්පපුවන්නේ බං. සොදුන්ලතා මිස් දරුණුයි. ළමයි මේ සතියේ අපි විනෝද චාරිකාවක් යනවා. බං ට්‍රිප් එකක් යනවා කියලා නේද අර කියන්නේ? ඔව්නේ. මරු ආතල්ලයක් ගත්ත හැකි. මේ බලාංගු මුගේ සතුට. ඒකත් මරු මොකනකම් මැකානම් බේරුණා. අඩෝ මැකාට මොක්ක වුණාද දන්නේ. කොහෙද දන්නේ යන්නේ? ටීචර් කොහෙද යන්නේ? යන තැන තාම තීරණය කළා නේ. පොඩ්ඩේ මරු. ටීචර් මකා. ටීචර් අපි කොහෙද යන්නේ? එකපාරක් කිව්වනේ. ඒක තාම තීරණය කළා නේ. කොහෙ ගියා? අපි නම් ආතල්ලයක් ගමු. අපිට වැඩක් නෑ බං කොහෙද යන්නේ කියලා. දන්නවනේ. රායි වඩේ රහයි. මටත් තිබ්බේ දුවන්න අරුන් එක්ක. එහෙනම් ඉතින් අර තට්ට පිනාට අහුවෙන්නේ නෑනේ. උන්නසේ එප්පගේ යන්නති. පිළිලැජ්ජාවේ බෑ. මම මෙතන දනගාගෙන ඉන්නවා දැක්කොත් එහෙම පොඩි එකෙක්ව මගේ නම්බුව ඉවරයි. පිනා නෑනේ. පැනගන්න පුළුවන් දැන්. උඩන් නෑ. ඒ කියන්නේ සේප් එකේ මට මෙතනින් පැනගන්න පුළුවන්. අඩේ මේ උටුවලක් මම මේ වෙලාවේ මාවනේ. අයියේ උඹට වැඩක් නැද්ද? කන්න තුව ඵලයන් යන්න. අයියේ දනගාගෙන නේද? දුකයි. අපි ඔය ඉතින් මිනිසුන්ට කෙලවෙනකම් බලා ඉන්නේ නෑනේ hina වෙන්න. මේ උඹේ දත් ටික විතරයි පේන්නේ. කාලුවා මේ උඹ ඵලයන් මල්ලි නැත්තම් උඹේ ඔය ටිකවත් පේන්නේ නැති වෙයි. උඹ දන්නවද ඇයි කියලා මං දනගාගෙන ඉන්නේ? මං ඔයානුන්ගේ දේවල් හොයන්නේ නෑනේ අයියේ. අයියට ඕනනම් කියන්න. මොකද අයියේ? තෝ වගේ ඔට්ටු ලබ්බෙක්ගේ කන බැලුවට තමයි මේ. මං දනගාගෙන ඉන්නේ. අයියේ මේ සද්ද දාගන්න එපා. මම අටවසර සැක්ෂන් එකම ගෙනල්ලා අයියට ගානවා. මට ගහයි. බය වෙයි තොට. අනේ නිකන් පල යන්න පම්පියා. හිටපන් තොට ගේමක් දෙන්න. මොකද්ද මුට කරන්නේ? අර ඉන්නේ පින්සිපල්නේ. ඔය පිනාට කියලා මුට හොඳ ගේමක් දෙන්න තියෙන්නේ.
මොකෝ ගස් කබරේ වඩන්නේ? ඒ නවත්ත ගනින් බා. වැරදියට හිතයි මිනිස්සු. මේ නවත්ත ගනින් ගස් බල්ලෝ. මේ උඹ මොකද්ද බං ඔය කරන්නේ? නිකන් මොකක් හරි තොගේ හිර වෙලා වගේ. ඇයි මේ දරුවා අඩන්නේ? ඔන්න මන්නම් මොකක් කරේ නෑ වින්සිපල් සර්. අයියා මම මෙතන යනකොට මගේ සල්ලි ඉල්ලුවා. බීඩි ගන්නලු. මම ළඟ සල්ලි නෑ කිව්වම මේ අයියා මට ගන්න දුව සර්. ගන්න දුවනේ මේ සර් ගැව්වා. යකෝ මූ යකෝ කොටියම ගන්න ඕනි. තෝ අතර කැන්ටිම ඉස්සර හැංගිලා ඉදලා අනේ නෑ සර්. බලනවා මේ ළමයා කොච්චර අහිංසකද කියලා. අහිංසකයි මුගේ. මං කියන්නේ. අනේ ප්‍රින්සිපල් සර් මං එහෙම කරේ නෑ. වහ ගන්නවා කට. ඉදාට ඉදා. උඹට මේව ගාලා මදි. අනේ සර්. බෑබෝ ඉස්කෝලේ නමක් කනවා. උඹ තියන්න වටින්නේ නැහැ. ඉදා. අනේ සර් ගන්න එපා. කමන්නේ සර් අයියට සමාව දෙන්න. මගේ එහෙම තරහක් නෑ හිතේ. හැබැයි අයියා මට ගායිද දන්නේ ආයේ. අනේ පළකෝ. අනේ ගසුගුඩෝ පළ. අනේ තව මට ගන්න බෑ. උඹ ආයේ මේ දරුවට අතක් හරි තියලා වුණා. ගහනවා. ඔය දරුවා දැන් පන්තියට යන්න. ආයේ මේ අයියා ඔය දරුවට ගහන එක නැහැ. කොන්නේ උඹව මරනවා. ප්‍රින්සිපල් සර් අනේ මිස් මාව බේරගන්න. අනේ මිස් මාව බේරගන්න. සර් මේ දරුවට ගෙව්වද? මූ කල්ලා තියෙන මා නොසන්ඩාල වැඩ. මූ උදේ කැන්ටිමේ පීරියඩ් කට් කරනකොට අහුනේ. ඒ වගේම අර දරුවෙට්ටක් ගහලා. මං එහෙම කරේ නෑ ඊජේ මාව බේරගන්න. එහෙම කරේ නෑ. ප්‍රින්සිපල් සර් අතට විතර සමාව දෙමු. හරි හරි යනවකො එහෙනම් පන්තියට. ආයේ මේ වගේ වැඩ කළා අහුවෙන්නේ නැහැ. අනේ ටීචර් දෙයියේ මං ආයේ මේ වගේ වැඩ කරන්නේ. මම යන්න ටීචර්ට නම් ගොඩක් ගිත්තෝදී. ප්‍රින්සිපල් සර් අර ටිප් එක. ඒක හරිනේ මිස්. ඉතින් බං ඊට පස්සේ ගහෙන් වැටුණු ගොනාට මිනිහා එන්න වගේ වැඩක් තමයි මට උනේ. ඈ? ඔව් බං. උඹට නම් මොකද්ද? මට සතුන් ලතා මිස් ගැව්වා. එන්න ගැව්වා. ඒකනේ වැරදි කරන්න එපා කියන්නේ. අපි දිහා බල්ලා හැදියන්. ඔව්. හරි බං. ඊට පස්සේ මොකද්ද බං උඹට උනේ? උනේ තමයි මරුම වැඩේ. ඊට පස්සේ තමයි මම හොඳටම ගෑවේ. ඒ මොකටද බං? පස්සේ ගැව්වේ මොකටද? අර කාලකන්ණි ගිරි පොඩි එකෙක් ඇවිල්ලා ඌට මම ටෝක් කරා. උට බං ගේන්ති ගිහලා බං එතනට පිනා එනකොට ඌ ඇඩුවා. ඌ ඇඩුවට උඹට මොකටද ගහන්නේ? ඒක තමා. ඌ ඇඩුවට ඌ කිව්වා ගියාංගෝ. මොකද්ද? උගෙන් මං සල්ලි ඉල්ලුවා කියලා. ඈ? උඹ ඒ කියන්නේ උගෙන් සල්ලි ඉල්ලුවද? නෑ බං නෑ. ඌ මාත් එක්ක තියෙන තරහට එහෙම කිව්වේ. ඔය පොඩි එකා මට අහුවෙන්නේ නැතේ. ඒක නෙමෙයි බං හොඳම කෑල්ල. ඌ කිව්වා ගියාංගෝ මං උගෙන් සල්ලි ඉල්ලුවේ බීඩි ගේන්න කියලා. සල්ලි ඉල්ලලා ඒ මදිවට ඒකෙන් බීඩි ගේන්න කියලා කිව්වාම කවුද ගාන්න නැතුව ඉන්නේ? ඊයා බං නම සවුත් වෙනවනේ ඔය වගේ වැඩවලින්. මේක හරියන්නේ නෑ බං. උට දෙන පාර දෙන්න ඕනි සුපිරියටම. ඌ බං ඔය පොඩි එකව හෙළුමෙන් යවුම් බං මේ ඉස්කෝලේ වටේ. ඒක හොඳා.
ඔව් බං. ඕකට හොඳ වැඩක් කරන්න ඕනි. හරි. ඒක නෙමෙයි. එහෙනම් මේකද? ඒ මගුලන් නෙමෙයි. දැන් හැමෝම ට්‍රිප් එක යනවනේ. ඕක ආන්නත් දෙයක්ද? මට නම් ඔය ගියක් කමන්නේ. ආතල්ලයක් ගමු බං. මේ මැකෝ එදාටවත් වරෙන් බං ගලින්. ඕම් බලහන්ගෝ. යකෝ එකක් දෙකක් සිදුවීම් වෙන්නේ නැති. ඒත් බම් මම් බලහන්ගෝ මං තමයි කලින් වෙන්නේ. ඔව් බං මූ තමයි හැමදාම කලින් වෙන්නේ. බලමු. දැක්කනේ. උඹලා එනකොටම මං ඇවිල්ලා හිටියේ. ඔව් බං ඒක නම් මාර පුදුමයක්. අර එළිය තියෙන බඩු ටික ඩිකියට දාගන්න පොඩ්ඩක් උදව් කරන්නකෝ. කොල්ලෝ පොඩ්ඩක් මෙහෙ වරෙන්. මටද? අනේ මට නම් බෑ. මූ ගියේ නැත්තම් එහෙම මට තමයි කෙලවෙන්නේ. මගුල ඉස්සරහ සීට් එකකට ආවනේ. අපිට තරම් වෙන උන්ට ටිප් එක යන්න උවමනාවක් නැද්ද කොහෙද? ඒකනේ තාම කවුරුන් නැත්තේ. මැකෝ උඹට කතා කරනවා. ඉතින් උඹ බලයන්ගෝ. නෑ උඹනේ ඉස්සරහ සීට් එකේ ඉන්නේ. උඹ බලයා. ඒ වරෙන්කෝ කොල්ලුව. උඹලව අල්ලගෙන කන්නේ නෑ. අර බඩු ටික අල්ලගන්න විතරයි. මොන මගුලක්ද මන්ද මාව විතරක් පේන්නේ මුන්ට. මේ ඵලයන්ගෝ හිච්ච උඹ. මම ගියොත් හැම වෙලාවෙම නඩු අම්මට වැටෙනවා. නොදකින් විතරක්. මේ වරෙන් කොල්ලෝ අර බඩු ටික ඩිකියට අල්ලගන්න විතරයි. හරි යමු එහෙනම්. පව් නේද බං? මොනවා කරන්නද? එහෙනම් උඹ ඵලයන්ගෝ. නෑ එහෙම නෙමෙයි උපව් නෑ. නැති ආන්ත සේපුණා. නැත්තම් බෑ. මාමි මෙච්චර බඩුට ගියා. ඔව් ඕගොල්ලන්ගේ පින්සිපල් තමයි ගෙනාවේ. අයියෝ නවතින්න යනවද? ඒක නම් මන් දන්නේ නෑ. මේ ටික ඉම්මන්ට පටවහන් කොල්ලෝ. මං පටවන්න. ඉතින් මාමත් අල්ලන්න. පින්සිපල් තමයි කිව්වේ. ඔය දරුවා වැඩට දක්ෂයි කියලා මේ ටික පටව ගන්න ඒ දරුවව උදව්වට ගන්න කියලා. ඔව් ඔය ඔටු පිනාට මාත් එක්ක තියෙන මාර ඇරියස් එකක් තමයි. පිනා? නෑ මං කිව්වේ වෙන එකෙක් ගැන. ප්‍රින්සිපල් සර් ගැන නෙමෙයි. ඒක මිසා. මේ මොකද්ද මේ කඩාපැද්දුනේ? කොල්ලෝ උඩත් බඩු දැම්මනේ. ගැට ගන්න බැරි වුණා. ඇඟට වැටෙන්නේ නැති. එහෙමද? කෝ මෙතන මැකා නැද්ද? හිටියා ප්‍රින්සිපල් සර්. එළියට ගියා පොඩ්ඩක්. යකෝ මූ රස්ති ආදු ගන්නවද මේ ඩිංගට? මූවනම් එක්ක යන්න හොද නෑ. දාලා යන්න තියෙන්නේ. ගිහිල්ලා මාර වදයක් දෙයි මූනම්. අම්මා කොන්දත් එක්ක රිදෙනවා. මටමයි මේ වගේ වසෙට් වෙන්නේ. අර ගොම්පිනා. කවුද යකෝ? ඇයි ඔයා කවුද? මම තමයි පිනා. අහලා පුරුදු වොයිස් එකක් තමා. ඇයි උඹ කට වැහුවේ? රස්ති ආදුවේ ගියා මදිවට ගුරුවරුන්ට අපහසත් කරනවා. ඉදා උඹට. මටමයි මගුල ඔක්කොම වෙන්නේ. උඹ ඉතින් හැම රෙද්දටම පැනගෙන යනවනේ. ඔව් මම පැනගෙන ගියානේ. උඹලානේ මාව ඇව්වේ. පිනා වෙන්න කියලා පිනාම ගහනවා. මේ ලෝකේ නම් මාර අසාධාරණයි. මම තමයි මූදු ගන්නා. මූදු ගන්නා. මම තමයි රැලි කන්නා. මම තමයි මාළු කන්නා. උඹට වෙන මොකක්වත් තිබ්බේ නැද්ද බං කියන්න? මූ අපේ ආට් එක කෑවා. අරුන්ට අර මොනවා වෙලාද? කෑ ගන්නවා. යකෝ මුන් ජීවිතේට මූද දැකලා නෑ වගේ. නැතුව ඇති බං. බෝට්ටුවේ රුවලට රෙද්දා හොයාගන්න බැරි වුණානේ. නෑනේ මේ කොහෙවත්. මේ අයියෝ
බෝට්ටුවේ රුවල නැතුව වැඩක් නෑනේ බෝට්ටුව. අඩඩා මේ තියෙන්නේ කාට හරි අමතක වෙලා ගියපු කලිසමක් වෙන්නදී. මේක හොඳා. රැල්ල පාගලා වෙල්ලේ පීනන්න ඕනි අද සුපිරියට. රැල්ල අඩු තැනක් බලන්න ඕනි. මම මෙතන දාපු කලිසමකෝ. යකෝ මේ ඩිංගට ඒක මොකා ඉස්සුවද? උලකට වගියාද? රැල්ලට වගියාද? ඒකයි ගෙනාවේ. දැන් මොකද්ද මං එදා යන්නේ? කවුද මේ සල්ගිලි වැඩේ කරපු එක? අපේ ඉස්කෝලේ උන්ද දන්නේ? ඌකුන්ගේ බොල්ලන්ට ඇයි සර් කේන්තියෙන්? බලාංගෝ මුකේ කරිසල්ගිලි පුතේ බලාංගෝ මගේ රෙදි උස්සලා. කවුද සර් ඒ? කවුද කියලා දන්නවනම් මම මේ රැල්ලේ වැල්ලේ තියලා ඕකව දනගස්සන්නේ. හැබැයි ඕකට යසයි. ඕක කොච්චරනම් අපිව ගේට්ටුවෙන් එන්න හදද්දී අල්ලනවද? ඒකමනේ බං අපි තාප්පෙන් පැන පැන ඉන්නේ. උස්සපු එකාට නම් හොදම්ම වේවා. ඕකුන් මට අවුනෝතින් මං ඕකුන්ගේ ගුරුවරුන්ට මෙහෙමවත් මනස නිදහස් වෙන්න ගමනක් ගෙන්න ඕනේ. ඔය ඉතින් දවසම මහන්සි වෙලා සර් හරි. දැන් ඉතින් නෑලා කාලා එහෙම ලෑස්ති වෙලා යමු. ඔව් සර් හිමීට යන්නත් එපා. අද නම් පුල් ආතල්ලයක් ගත්තා. ඒ බම් මේ මට කොටනවා වගේ දැනුණානේ බං. මාළුද බං? එහෙමද බං? මගේ නම් ගල්වල වැදුනා. මාළුයි ගලුයි. අද නම් සුපිරි. මේ රාපොල් කට්ටකුත් ගහමුද? තියෙනවද? ඔව් මං දැක්ක බං බණ්ඩාර සර් ගෙනල්ලා තියෙනවා. ටන්ටටා අපි ඉස්සුව එක. බණ්ඩාර සර් ඕක මොනවා කියලා හොයන්නද? සුපිරි. මේ අපි කරපු වැඩේ හරිද බං? හරිද? ඒ ආස බලංග බං. මට මෝද වගේ පේන්නේ. ආදත් කොමන් නිල් පාටයි බූරුවෝ. ඒක නෙමෙයි බං. අර ගොම් පිනාට බං මාත් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නේ. ඕකට නම් මං උද රිටර්න් එකක් දෙනවා. උඹ හිතන්නේ බං මගේ ගාබං මං උඹ වෙනුවෙන් ඉන්නවා. මේ ආස ලස්සනයි. අද අමාවකද බං? ඇයි එම අන්නේ බං? නෑ බං ආසෙ තරු නෑන්නේ. එහෙමද බං? ඒනම් අමාවක වෙන්නේ නැති බං. උන්ට නම් ටැග් යකෝ. අමාවක නෙමෙයි බං ඔය වැයි අදුර. සිරාවටම බං. මුන් මේ රාබීලා නේද? යකෝ මුන් මිස් මෙහෙ එන්නකො වැඩක් පෙන්නන්න. ඇයි සර් රවුල්ද? ඇයි සර්? මේම් බලාංගෝ මිස් මුන් හොඳටම බීලා. යකෝ අපිවත් මෙහෙම නෑ. මුන් ගෝම ගෙනාවත් දන්නේ. අර සර්ට අහුවිච්ච නැති එක පුදුමයි. බණ්ඩාර සර් මේවා හොඳට බලනවනේ. යකෝ මේවා බණ්ඩාර සර්ට හොරෙන් කොහොම ගෙනාවද මන්දා?